කෑම ගැන කියලා දුන්නා නේද? අපි ගන්න ආහාර. කඩල ගැන ඒ වගේ මොනවාද අපිට වෙන්නේ? ශක්තිය ලැබෙනවද? නැත්නම් අපි ලොකු වෙනවද? අපේ ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙනවද කියලා පුතාලට මම ඊයේ කියලා දුන්නා නේද? අපි මේ පාඩම කරා නේද? ලස්සන කතන්දර පොතක් ටීචර් ගාව තියෙනවා. නැනවත් වෙන්න ගුණවත්ව කන්න. හොඳට නුවණ තියෙන දක්ෂ දරුවෙක්, නිරෝගී දරුවෙක් වෙන්න චූටි බබෙක් නෙමෙයි. හැමදාම ටික ටික ලොකු වෙන බබෙක් වෙන්න. හොඳට මොලේ තියෙන ළමයෙක් වෙන්න. හොඳ කෑම කන්න කියලා කියනවා. බලමුද මේ කතන්දර පොතේ මොනවාද තියෙන්නේ කියලා? මේ බලන්න. සඳුදා දවස. අපේ මොන්සෝරියන සතියේ පළවෙනි දවස. සඳුදා දවස. මෙන්න බලන්න. පොඩි බඩගින්නකුත් ආවා. දිනු අඹ තීරුවක් කෑවා. මෙයාට චූටි බඩගින්නක් ඇවිල්ලා. එයා කාලා තියෙන්නේ මොනවද යාළුවනේ? අඹ. මෙයා දිනු. එයා සඳුදා චුට්ටි බඩගින්නක් ඇවිල්ලා අඹ කෑල්ලක් කාලා. මනු ලොකු චොක්ලට් එකක් කෑවා. සඳුදා මෙයා කෑවේ චූටි බඩගින්නට අඹ කෑල්ලක්. මෙයා කෑවේ ලොකු චොකලට් එකක්. ලොකු චොකලට් එකක්. මෙයා කාපු දේද හොඳ? මෙයා කාපු දේද හොඳ? මනු කාපු දේ. මනු කියන්නේ මෙයා. දිනු කියන්නේ මෙයා. දිනු කාපු එකද රස හොඳ එක? මේ මනු කාපු එකද? මනු කාපු එක. චොකලට් එකද හොඳ මේක? නෑ. එහෙනම් දිනු කාපු එක. ඒකනේ නම පැටලිලානේ ඔයාලට. චොකලට් එකද හොඳ මේක? අඹ කෑල්ලද හොඳම දේ? අඹ කෑල්ල. හොඳම දේ මොකද්ද? අඟහරුවාදා ආවා. දැන් අඟහරුවාදා දවස. ඔයාලා මොන්සෝරියන දෙවෙනි දවස. පොඩි බඩගින්නකුත් ආවා. දිනු රට කජු ටිකක් කෑවා. මෙයා රට කජු කාලා. මනු බිස්කට් 5ක්ම කෑවා. මෙයා රට කජු කෑවා. මෙයා බිස්කට් 5ක්ම කෑවා. පුතාලට හිතෙන විදිහට රට කජු කාපු ළමයාද හොඳ? බිස්කට් කාපු ළමයාද හොඳ? රට කජු කාපු ළමයා. ඔයාලා හොඳයි මයි පුතේ. රට කජු කියන්නේ ඇඟට ගුණදායී කෑමක්. රට කජු කනවා කියන එක වැරද්දක් නෙමෙයි. හැබැයි බිස්කට් කනවා කියන්නේ වැරද්දක්. බිස්කට් කන්න හොඳයිද එහෙම ගොඩක්? නෑ. ඔන්න බලමු බදාදා. බදාද දවස බලමු. බේම් බදාදත් ආවා. ඉස්කෝලේ තුන්වෙනි දවසේ දැන් බදාදා. ලොකු බඩගින්නක් ආවා. දිනු එළවලු මාළු පලා එක්ක බත් කෑවා. මේ බලන්න යාළුවෝ. ඊ අපි මේ බත් පිඟානක් කැන්දා නේද? මැල්ලුම් තියෙනවා, එළවලු තියෙනවා, මාළු කෑල්ලක් තියෙනවා. එයා මොනවද කන්නේ? හොඳ බත් පිඟානක් කාලා. පේනව නේද? මෙයා මොනවද කාලා තියෙන්නේ? ගොට්ටු. අපි හොඳ නැති කෑම කියලා අපි කතා කළා. මනු කඩෙන් ලොකු කොත්තුවක් ගෙනල්ලා කෑවා. මෙයා කොත්තුවක් කෑවා. මෙයා මොනවද කෑවේ? බත් කෑවා. කොත්තුවක් කාපු ළමයාද හොඳ? බත් කාපු ළමයාද හොඳ? බත් කාපු ළමයා. බ්‍රහස්පතින්දා දවස ආවා. මේ වෙලාවට දිනු කෙසෙල් ගෙඩියක් කෑවා. මෙයා මොනවද කෑවේ පුතේ? මනු ලොකු කේක් කෑල්ලක් කෑවා. මෙයා මොනවද කෑවේ? කෙසෙල් කාපු යාළුවද හොඳ? කේක් කෑල්ල කාපු යාළුවද හොඳ? කෙසෙල් කාපු යාළුවා හොඳයි. සිකුරාදා ආවා. මේ දවස කවද්ද? සිකුරාදා. ලොකු තිබහක් ආවා. මොකක්ද ආවේ පුතේ? ලොකු තිබහක් ආවා. එයා ලොකු දිනු මොකද කරේ? වතුර
මොනවාද පුතේ ආ බිව්වේ? මේ බලන්නකො මොනවද මනෝ බීලා තියෙන්නේ? මේ වතුර වීදුරුවද හොඳ මේ බීම් එකද හොඳ? මොනවාද හොඳ? බීම පොන්න හොඳයිද? රසයි නම් තමයි ඒත් ඒව ඇඟට හොඳ නෑ. මෙයා හොඳට තිබහක් ඇවිල්ලා මෙයා වතුර බීලා වතුර කියන්නේ ඇඟට අවශ්‍යම දෙයක් ඕනිම දෙයක්. හැබැයි මේවා ඕනිද? බේම් බලන්න. දිනුයි මනුයි දිගටම කෑවේ මේ විදිහට. මෙයා කාපු දේවල් මොනවද කියන්නේ? රට කජු කෑවා. අඹ කෑවා. කෙසෙල් බී කෑවා. හොඳ වතුර වීදුරුවක් බීවා. වතුර බීවා නේද පුතේ? බලමු අනිත් එක්කෙනා. මෙයා නම් hina වෙලා ඉන්නවා. එයාගේ ඇස් දෙකත් හරි ලස්සනයි. පේනව නේද මගේ යාළුවනේ? මෙයා අයියෝ මගේ බඩ කියන වගේ බඩ අල්ලගෙන ඉන්නවා. මොනවද පුතේ එයා කෑවේ? බිස්කට්, කේක්, චොක්ලට්, කොත්තු, බීම. මෙයා දැන් කොහමද ඉන්නේ? අයියෝ මගේ බඩ. මෙයා හොඳ කෑමක් කාලා තියනවද එකක්වත්? නෑ. මෙයා හොඳ කෑමක් කාලාද? නෑ. මෙයාට නුවණ ලැබෙයිද? නෑ. ඈ? මෙයා ලොකු වෙයිද? නෑ. මෙයා ලොකු වෙයිද? ඔව්. මෙයා ලොකු වෙයිද? ඔව්. දැන් මනුට සෙල්ලම් කරනකොට වෙනදට වඩා මහන්සි. දිනු හොඳට සෙල්ලම් කරලා සතුටින් හිටියා. මෙයාට බෑ සෙල්ලම් කරන්න. මෙයාට හරි මහන්සි. ඇයි එයාට මහන්සි? මෙයා හොඳට සෙල්ලම් කරනවා. මේ බලන්න මෙයාට ශක්තිය ලැබිලා. ඇයි මෙයාට ශක්තිය ලැබුණේ? එයා හොඳ දේවල් කෑව නිසා. මේ බලන්න. දිගටම මේ විදිහට කද්දී කාලයක් යනකොට මනු ලෙඩ වුණා. මනුට ඩොක්ටර් අංකල් බලන්න යන්නත් වුණා. දිනු මනුව බලන්න පළතුරු අරගෙන ආවා. දෙන්න යාළුවා හොස්පිටල් එකේ නවත්තලා කොත්තු කාලා පැණි බීම බීලා මෙයා හොස්පිටල් එකේ නවත්තලා මෙයාව බලන්න මොනවද පුතේ අරගෙන ආවේ? පළතුරු. එයා ගෙනාවද හොඳ නැති කෑමක් මෙයාට? මෙයාට ඩොක්ටර් අංකල් කියන්නේ නැති. ඔයා ඔය කාපු දේවල් හින්දා තමයි ඔයාට ඔය අසනීප වුනේ කියලා. අපි පළතුරු, එළවලු, පලා වගේ හිත කර කෑම වැඩිපුර ගත්තොත් අපට හැමදාම සතුටින් සනීපෙන් ඉන්න පුළුවන් කියලා දිනු මනුට කිව්වා. මෙයා මොකද්ද කියන්නේ මෙහෙම ඇඟිල්ල පෙන්නලා? අපි හොඳ කෑම ಜಾති එළවලු, පළතුරු, බත් ඒ වගේ දේවල් කෑවොත් ඔයාට සනීපෙන් ඉන්න පුළුවන් කියලා මේ යාළුවට කියලා දුන්නා. ඔයාලාස හොඳ දේවල් කන යාළුවෙක් වෙන්නද? හොස්පිටල් එකට ගිහිල්ලා ලෙඩ වෙන යාළුවෙක් වෙන්නද? හොස්පිටල් එකේ ලෙඩෙක් විදිහට ඇඳේ නිදියන් ඉන්න යාළුවෙක් වෙන්න ආසද ඔයාලා? නෑ. එහෙනම් පුතාලා කන්නේ හොඳ කෑමද නරක කෑමද? වතුර තින්නේ හොඳ තිපහක් ආවොත් මොනවද බොන්නේ? කඩේට ගිහිල්ලා බීම බෝතලයක් අරන් බොනවද? නෑ. මොනවද බොන්නේ? වතුර එකක් බොනවද? හරි මගේ යාළුවෝ. එහෙනම් ඔයාලගේ නුවණ වැඩෙන්න, ඔයාලා උස්ස යන්න, ඔයාලට ශක්තිය ලැබෙන්න, ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න හොඳ කෑම කනවද? ඔව්. හොඳ කෑම කන්න ඕනි එහෙනම් හැමදාම හොඳද?